දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේදී දෙමව්පියෝ විදිහට අපි සිටිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඔබ අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදයේ මම හිතන්නේ ලොකු අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි මේක මෙන්න මෙහෙම හිතුවොත් අපි අධ්‍යාපනය ලබා දෙන්නේ දරුවන්ට හොඳ රැකියාවක් අනාගතයේ කරයි කියන බලාපොරොත්තු වෙනවා. ඉතින් රැකියාවකට මේ වර්තමාන කාලය තුල අපි යොමු වෙනකොට අපි හොඳාකාරව වැඩිහිටියන් විදියට දන්නවා ඒ සම්මුඛ පරීක්ෂණ වලදී ප්‍රමුඛතාවය ලැබෙන්නේ උපාධියටම නෙවෙයි ඉංග්‍රීසි කතන හැකියාවට. දැන් සමහර විට උපාධියක් තියෙන කෙනෙක් ඉන්නවා ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි. නමුත් තව කෙනෙක් ඉන්න පුළුවන් එයාට උපාධිය නැහැ. නමුත් ඒ අවශ්‍ය සාමාන්‍ය සුසුකම් ටික සපුරලා තියෙනවා. එයාට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව පැවතීම නිසාම ඒ දරුවව ඒ රැකියාවට තෝරා ගැනීමේ අවස්ථාව වැඩි. ඉතින් දැන් මෙහෙම හිතුවහම ඒකේ ඔබ දැනගත යුතුම කාරණාව තමයි ඉගෙනුම ලබන දරුවෙකුට වැදගත්ම විෂය යුත්තේ ඉංග්‍රීසි විෂය. ඒකෙත් ඉංග්‍රීසි කතන හැකියාව. ඉතින් දැන් තමාට පාසල් පෙළ පොත හරහා දැන් ලංකාවේ ගත්තොත් පාසල් වලින් 1%ක් 2ක් වගේ පාසල් ප්‍රමාණයක් තමයි සිංහල භාෂාවෙන් උගන්වන පාසල් අතරින් රජයේ පාසල් වලින් යම්කිසි මට්ටමක දරුවන්ව ඉංග්‍රීසි කතන හැකියාව ප්‍රගුණ කරවීමට උත්සාහයක් දරන්නේ. ඒ අනිකුත් ගොඩක් පාසල් වල අපිට ඒ අවස්ථාව දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ පාසල් පෙළපොත අධ්‍යයනයෙන් ඉංග්‍රීසි කතන හැකියාව මම හිතන්නේ නැහැ සාර්ථක කරගැනීමේ හැකියාවක් අපිට ලැබෙනවා කියලා. ඉතින් ඒක එහෙම සාර්ථක වුණා නම් මෙලහකට දෙමව්පියෝ විදිහට ඔබටත් ඔබ සැවොමට ඉංග්‍රීසි කතන හැකියාව තිබිය යුතුයි. ඉතින් ඒකෙන් ඔබ අත්දැකීමෙන් දන්නවා මේ අවුරුදු 13ක් නැත්නම් විශ්වවිද්‍යාල කාලයත් එක්ක ගත්තාම ඊටත් වැඩි කාලයක් ගත්තාම ඒ කාලය තුලදී ඔබට හැකියාව ලැබිලා නැහැ ඉංග්‍රීසි කතන හැකියාව දියුණු කරගන්න. එහෙනම් මේ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔබ ආපු ඒ වැරදි මාර්ගයේම ඔබේ අර නොදරුවවත් එක්කගෙන එනවනම් ඒ කියන්නේ ඒ වැරදි මාර්ගයේම මේක හරි පාර කියලා ඔබේ නොදරුවව ඔබ විසින්ම රවට්ටනවා නම් රවටීමට වාජනය කරනවා නම් මම හිතන්නේ ඒක ඔබේ දරුවට කරන්න පුළුවන් ලොකුම අපරාධයක්. ඒ නිසා ඔබ පැහැදිලිව තේරුම් ගන්න යුතු දේ තමයි ඔබේ දරුවාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමේදී බලන්න පාසල් පෙළපොත පාසලේදී අපි සාකච්ඡා කරනවානේ. ඒ නිසා ඒ ටියුෂන් පන්තියකට යොමු කරනකොට බලන්න එතුමාට ඒ ගුරුවරයාට හැකියාව තියනවාද කියලා තම දරුවාගේ ඉංග්‍රීසි කතන හැකියාව වැඩි දියුණු කර ගැනීමට. ඒ සඳහා ඒ ගුරුවරයාට හැකියාවක් තියනවාද කියලා. සාමාන්‍ය පෙළපොත ඉගෙනීමට හැකියාව ඒක සාමාන්‍ය දෙයක්. ඒක පාසලෙදිත් කරනවා. ඉතින් ඒකට නෙමෙයි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඔබ ටියුෂන් අධ්‍යාපනය ලබා දෙනවා නම් කතන හැකියාව දියුණු කරන පන්තියකට ඔබේ දරුවා යොමු කරන්න ඔබ කුමන ප්‍රදේශයේ සිටියත්